කියා වෙනකල් බලා හිඳී මෙන්මා හායි ළමයි කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්නා නේද? ඉතින් ඔන්න අද vlog එකකින් ගේන්නේ කොරියාවෙන් හම්බෙච්ච තෑගි පාර්සලයක්. ඉතින් බලමු මොනවද ඒකේ තියෙන්නේ කියලා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්කත් ඒක අද බෙදා ගන්න. ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා. හරි. මුලින්ම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේක. මේ තියෙන්නේ මේකේ ළමයි කැන්ඩල්ස් 40ක් තියෙනවා. මේක ළමයි සුවඳ ස්ට්‍රෝබෙරි, මේකේ තියෙන්නේ බ්ලැක් කරන්ට්ස්, එතකොට බෙරීස්, ඒ කියන ෆෘට්ස් වල සුවඳ තමයි එන්නේ ළමයි. මාරම සුවඳක් තියෙන්නේ. තාම කඩලවත් නැහැ. ඊළඟට තව එකක් ඊළඟට තියෙනවා ළමයි ඔයාලට පෙන්නන්න මෙන්න මේක. මේ තියෙන්නේ මේක බාත් ටවල් එකක් මං හිතන්නේ. අපි කඩලා බලමු. ඒක බාත් ටවල් එකක් ළමයි. හරි ඊළඟට තියෙනවා ලිප් බාම් එක Nivea product එක. තව තියෙනවා කියුටස් දෙකක් තියෙනවා. මේ තියෙන කලර් එක ඒ කලර්ස් මාරම ලස්සනයි ළමයි. හරිම ලස්සනයි. මම ගාන් ඉන්නේ අලු පාට. මේක නිකන් ග්‍රීන් කලර් එකක් වගේ නිකන් මේ පේනවා නේද? ඒක ලස්සනයි ළමයි. මම ඔයාලට ගාලා පෙන්නන්නම් ඒක. ඊළඟට තියෙන ළමයි චොක්ලට්ස් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේක ළමයි. හරිද? මේක මේක ළමයි ස්ටික්ස් තියෙන්නේ. මේකේ නම පෙපෙරෝ චොකෝ කුකී කියලා තියෙන්නේ. මෙන්න මේ කුකී එක. මේ තියෙන්නේ මේ කුකී එකේ ස්ටික්ස් තමයි තියෙන්නේ. බලමු. මේ දැම්ම කන්න නම් බෑ ඇති. මේකත් ළමයි පෙපෙරෝ එකක්. මේ තියෙන්නේ බලමු අපි ඕපන් කරලා. ඒකත් මෙන්න මෙහෙම ස්ටික්ස් තමයි තියෙන්නේ ළමයි. මේ තියෙන්නේ ඊළඟට මෙන්න මේවා. මේ තියෙන්නේ ඒවා ගොඩක් තියෙනවා. ඒවා මේ තියෙන්නේ ඒක ළමයි මේ මම ඔයාලට අන්තිමටම ඒක කඩලා පෙන්නන්නම්. මොකද මම ඔයාලට ඔක්කොම පෙන්නලා ඊට පස්සේ try out කරමු එකින් එක කොහොමද රස කියලා බලන්න. ඊළඟට මෙන්න මේක ළමයි. මේක නම් ගොඩක් රහ ඇති කියලා හිතෙනවා. මේ තියෙන්නේ ඒක බ්‍රවුනි කුකී එකක්. මේක ඩාර්ක් එක. මේක මිල්ක් එක. මේ තියෙන්නේ මිල්ක් එක. පේනවද? අපි ඔක්කොම try out කරලා බලමු ළමයි. ඊළඟට මේවා තියෙනවා ළමයි. මෙන්න මේවා. මේක මේ ගෝල්ඩ් කොෆි මොකා එකක් කියලා තමයි ආවේ. අපි සර්ච් කරලා බැලුවා මොකක්ද කියලා. මම මේක ඇත්තටම කලින් try out කරලා නැහැ. මම අනිත් Nescafe, Ali Cafe කොෆි වර්ග ටික මම බීලා තියෙනවා. ඒනට මම මේ මොකා එකක් first time තමයි මේක බලන්නේ. මම ඔයගොල්ලෝ ළඟ තියෙනවා ළමයි. ඔයගොල්ලෝ කැමති මේකෙන් එකක් ගන්නවද? රාමෙන්. මේක ළමයි මේ අර බුල්ඩක් එක නෙමෙයි. මේ බුල්ඩක් එක නම් කන්න බෑ. ඒක මාරම ස්පයිසි එක. මේක මං හිතන්නේ එච්චර සැර වෙයි කියලා. මම ඔයගොල්ලන්ට ඊළඟ vlog එකේ ගේන්නම් කොරියන් රාමෙන් එක කන එකක්. හරිද? ඊළඟට තියෙනවා මෙන්න මේක. අර ගෝල්ඩ් ටොෆි එක ළමයි. ඊළඟට තියෙනවා ළමයි
කැට් මං ආසම චොක්ලට් එක තමයි මේ තියෙන්නේ. කිට් කැට් තියෙනවා අරන් පෙන්නන්න. මේ තියෙන්නේ. මෙන්න මේක රහයිද. ඔයගොල්ලෝ මෙන්න මේ කාලේ දෙන කොරියන් ෆුඩ්ස් කාලා තියෙන අය මෙන්න මේ ටොෆි එක try කරලා දෙන්න. මේක මාරම රහයි නම. මේකේ තියෙන්නේ චොක්ලට් එක. ඒක මං හරි කැමති ඒක. හැබැයි මම මෙතන දෙන එක මේ තියෙන්නේ අනිත් ඒවා මම. මෙන්න මේක try කරමු. මට හිතෙනවා මේක ලස්සනයි කියලා. මෙතන බ්‍රවුනි එකක් වගේමයි. බ්‍රවුනි තමයි ඉන්නේ ළමයි. ඒක මාරු. මෙන්න මේක try කරලා බලන්න. මේවා මොනවද කියලා කියන්න බෑ මොකද මේ වගේ නෙමෙයි. කොරියන් ඒ වගේ ළමයි කොරියන් ජපන් මේ ඉංග්‍රීසි වලින් දාන්න නැහැ ඒගොල්ලෝගේ. ඒ වගේ ඒගොල්ලෝගේ ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් මේ කොරියන් වලින් දාන්න. ඉතින් එතකොට අපි දන්නේ නැහැ. ඒ හින්දා බලන්න වෙනවා සර්ච් කරලා මොනවද මේ කියලා. මේ තියෙන ඒක නිකන් ඒක රහයි. ඒක මාර රහයි guys. මම ඔයාලට මේක නම් කඩන්න ඕනේ නෑ නේද? ඔයගොල්ලෝ ඉතින් දන්නවනේ. ඔයගොල්ලෝ මේවා යූස් කරනවානේ. ඊට තියෙනවානේ. ඒ කලර් එක ඉන්නේ ඒක ගොඩක් ලයිට් කලර් එකක් guys. ඒකයි ඔයගොල්ලන්ට ඒක මේ තියෙන්නේ ඒක මේ අර වැඩි පේන්නේ නැත්තේ ඒකයි. මේ ඔක්කොම ළමයි කොරියාවේ ඉන්න අපේ අඳුරන අක්කා කෙනෙක්. ඉතින් එයා තමයි ඉතින් එයා මේ බ්ලොග් එක බලනවා නම් ඔන්න එයාට thank you ගොඩාක්. ගොඩක් thank you ඉතින්. ළමයි අපි මෙන්න මේකත් try කරලා බලමු. මෙන්න මේක. ඉතින් රහයි ළමයි ඒ බිස්කට් ඒ කුකී එකේ රහයි ඉන්නේ. මම හැබැයි කුකී එක කාලා නෑ. ඒක මාරු ළමයි ඒක මාරයි. ඉතින් තව vlogs වලින් يعني ඔයගොල්ලෝ කැමති vlogs තියෙනවා නම් ඒවා කමෙන්ට් කරන්න පල්ලෙහෙන් මොනවද කියන්න ඕනේ කියලා. ඉතින් බලමු ඉස්සරහට තව ලස්සන vlogs ගේන්න ඔයගොල්ලන්ට බලාගෙන ඉන්නවා. ස්පෙෂල් vlogs දෙනවා ඉස්සරහට මේ අවුරුද්ද ඇතුළත තියෙන ඒවා. ඉතින් බලාගෙන ඉන්න මොනවද අපි කරන්න කියලා. ඉතින් අද vlog එක ඉවරයි මෙතනින්. සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න හැමදාමත්. ඉතින් ගිහින් එන්න.